එම අරගල කරන විෂය මට දුන්නේ ශිෂ්‍යාදාර විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාදාර සබ්ජෙක්ට් එක කියන්නේ කේස් එකක්ම තමයි. සමහර විට මට තරුණ වයසේ මම කෙලෝ කියලා දෙන්න ඇත්තේ. මේ අමාරු වටන්න පුළුවන් වුණා. මම ගියා වැඩි කරගෙන යනවා. මොන යකෝ කම්පියුටර් කියලා જાතියකුත් මේකේ තියෙනවනේ. එතකොට මේ හැමදාම අර ෆෝම් එක පුරෝ නම් එකින් එක රියලිය මේ තියෙන රෝනියෝ කරලා තියෙන ෂීට් එක නටන්න ඕනේ නෑනේ. මම ඉතින් ඔය පොඩ්ඩක් ඒක මහ කම්පියුටර් දාන්නවත් දෙයක් නෙමෙයි මම. කම්පියුටර් මහ දැනීමක් ඕනෙත් නෑ. අර නම් ටික මේකට එක්සෙල් ෂීට් එකට මේවා කරලා උදේ print එක රැයට හවසට ඔෆිස් එකෙන් ඕෆ් වෙද්දි print එකට දාලා ගියාම උදේ වෙද්දි ඔක්කොම වැඩ ඉවරයි කියලා. හැබැයි ඒව ඔට්ටු නෑ රාජ්‍ය සේවය. ඒව ඔට්ටු නෑ. උදේ ටික අවුරුද්දක් විතර යද්දී ඔන්න මමත් ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවයට හුරු වෙනවා. හරිම සිම්පල්. 8යි කාලට වැඩට යනවා. 9යි මාර වෙනකම් උදේට හේවනවා. ඊට පස්සේ ආයේ 10යි මාරට ආයේ ඇත්තට තේ බොන්න වෙලාවක් තියෙනවා. ඒකෙදිත් තේ බොනවා. කැන්ටිනේ කට්ලි කැන්ටිනේ. දවල් 12 වෙද්දී කෑම කන්න වෙනවා. මම කරේ එළියට යන්නේ. දොර කෑම පැයයි. එනවා පට්ට නිදිමතයි. අර හෙඩ්ෆෝන් එක ගහලා කම්පියුටරේ වැඩ ඉවරනේ. ගහලා ඔය කාලේ අපි ඇවිදු ඩුරාන් වෑන් කල්චර් ක්ලබ් මයිකල් ජැක්සන්ලා ඒගොල්ලෝ මේගොල්ලෝ එන කාලේ සින්දි ඒක අහගෙන 3ට ආයි තේ බොන්න දෙනවා. 4යි කාලට මාරු මංගෙන් ගෙදර එනවා ග්‍රවුන්ඩ් එකට යනවා ෆුට්බෝල් ගහනවා. ඕක තමයි මේ රටේ රස්සාව කියලා හිතන්නේ. හැම මිනිහෙක්ම try කරන්නේ හැමති කෙනෙක් අල්ලගෙන ආණ්ඩුවේ රස්සාවක් කරන්න. ආණ්ඩුවේ රස්සාවක් කරන්න යන්නේ ඇයි? රස්සාව නොකර ඉන්නේ. නිකන් පඩි හම්බ වෙනවා. සෙන්සුරාරිලා නිවාඩු. හැබැයි මේ දූපතෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ලෝකේ දිහා ලෝකේ විවිධ රටවල මිනිස්සු අසුරු කරන්න හම්බුණාම එහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ හම්බුණාම අන්න රස්සාව කියන්නේ මිනිස්සු මහන්සි වෙලා උපයන්න ඕන තැන. රස්සාව එන්ජොයි කරන්න බැරි නම් අපේ ජීවිතේ ඉවරයි. කෙල වෙලාම යනවා. ආයමත් කියනවා නම් රස්සාව කියන්නේ මහන්සි වෙන්න ඕනේ. මම මගේ රස්සාව වෙන්නේ උපරිම මහන්සි වෙන කෙනෙක්. මගේ ගෙදර වැඩ කටයුතු අනිත් දේවල් බොහෝ දේවල් පැහැර හැරෙනවා මගේ රස්සාව වෙනවා. උදේ පාන්දර 4 මාට නැගිටලා 5ට ලෑස්ති වෙලා 5 මාර වෙද්දි සෙට් එකේ ඉන්න යන කෙනෙක් මම. රාත්‍රියට වැඩ කරලා 8න් පස්සේ ගෙදර එන කෙනෙක් මම. හැබැයි මම සතුටින් ජීවත් වෙනවා. හැමදාම උදේට මම යන්නේ අද මම මගේ රස්සාවේ හැම සීන් එකක්ම රංගපාන්න තියෙන හැම සීන් එකක්ම විනාඩි 3මාර සීන් එකක් තියෙනවා. හැම සීන් එකක්ම හැම ෂොට් එකක්ම මේ ගන්න මට කියන්න තියෙන්නේ හරි එහෙනම් මම ගෙදර යනවා. ඒ හැම ෂොට් එකක්ම හොඳටම කරන්න හිතාගෙන තමයි මම රස්සාව කරන්නේ. ඒක මම එහෙම කරනවා. එහෙම කරන හින්දා මට දවස් 30ෙම වැඩ දිනවා. දවස් 30ෙම වැඩ දින හින්දා මට ටිකක් සනීපෙට ජීවත් වෙන්න පුළුවන් මුදලක් හම්බ වෙනවා. ඒ හම්බ කරන මුදල මම හම්බ කරන්නේ මහන්සි වෙලා. ෆෝකස් තමයි ගේම. උනාය ඒව බීලා තියන අය ඒව ගැන කතා කරන අය කියන කෑල්ලක් තියෙනවනේ. මොකක්ද? ගංජා දීපුවම මියුසික් අහන්න පුළුවන්. ගංජා දීපුවම සෙක්ස් කරන්න පුළුවන්. ගංජා දීපුවම පැණි රහ කන්න පුළුවන්. ගංජා දීපුවම සින්දු කියන්න පුළුවන්. ගංජා දීපුවම ඒ කෑම රහයි. මොකද්ද මේ කියන්නේ? ෆෝකස් අපි කරන හැම වැඩේම හරියට ෆෝකස් කරලා කියන රහයි තමයි. ඒක කෙමිකලි අපිට ඔය ගංජා වගේ වයින් තංගල හදලා දෙනවා. හදලා දුන්න ගම මට සියද ගෑණිගේ කෑම මාර රහයිනේ.
වෙනද කෑමම තමයි. හැබැයි කෑමට ફોකස් එක හදනවා. මියුසික් වලට ફોකස් එක හදනවා. සෙක්ස් වලට ફોකස් එක හදනවා. එතකොට කියනවා මේක දීපම් හැබැයි ફોකස් එක කියන එක එහෙම නැතුවත් ගන්න පුළුවන්. අපි ගන්න ක්‍රීඩා, ස්පෝර්ට්ස්. ස්පෝර්ට්ස් කියන්නේ අපි වෙහෙසෙන තැන. නේ? ස්පෝර්ට්ස් කියන්නේ අපි මහන්සි වෙනවනේ. ෆුට්බෝල් මැච් එකක් ගහනවා කියන්නේ මාර මහන්සි. හැබැයි ඒ මහන්සිය අපි එන්ජොයි කරනවා. මම හිතන්නේ ස්පෝර්ට්ස් වලින්, ටීම් ස්පෝර්ට්ස් වලින්, ෆුට්බෝල් හරි, බාස්කට්බෝල් හරි, මොනවා හරි මේ ටීම් ස්පෝර්ට්ස් වලින් අපිට මාර ඒ කියන්නේ අපේ සෙල්ෆිෂ් කෑල්ල පුඩු කරනවා. සෙල්ෆිෂ් කෑල්ල පුඩු කරලා ටීම් වර්ක් එක කරනවා. මම ගෝල් එක ගහන්න ළඟට ගිහිල්ලා මම ගහන්න නැතුව පාස් කරනවා. ඇයි? මම ගහන්න ගිහින් මිස් කරනවට වඩා මගේ සගයාගේ අතින් ඒක වුණොත් හොඳයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඕක තමයි ස්පෝර්ට්ස් කියන්නේ. ස්පෝර්ට්ස් වලින් අපේ මෙන්ටැලිටි ගන්නවා. මේ ක්‍රීඩා කියන කෑල්ල නැති අපිට මොරල් එක හදාගන්න. ඒ අපිට කියන්නේ ප්ලේ කරනවා. කැරක්ටර් එකක් ප්ලේ කරනවා. ප්ලේ කියන එක අදත් ඉතින් අරකට වැඩට යන්න ඕන දෙකින් විතර. ප්ලේ නෙමෙයි මේක. සමහර නළුවේ ඉන්නෝනේ. මේ උපදූපයක් අපේ ඇතුලේ උපදූපයක්. උදේට වැඩට එන්නේ වෑන් එකේ නිදි. හරි? වෑන් එකේ නිදි මේකත් දාලාවට පස්සේ ওই මාර ලස්සන උනානේ. 90ක් නිනියෝ අර සාමාන්‍ය ගෑනු වගේම තමයි කඩ කෙල පෙර එද්දි බලන්න අමාරුයි අප්සෙට්. ලකු කියන බලන්න ඉතින් මරු නේ නිලියෝ ඉන්නවනේ අපි නෑ කො නිලියෝ ගැන දන්නේ. අර උදේට නැගිටිනකොට අර ගෙවල් වල ඉන්න සාමාන්‍යයෙන් අපි ඔය වත්තක් මැද්දින් වගේ යනකොට ඉන්නේ නේ ගෑනු ඉන්නේ නිකන් නයි කියන්නගෙන ගෑස් වල ඒ මූඩ් එකේම තමයි එන්නේ මෝ. ඇත්තම කතාවක්. ඒ ඇවිල්ලා උදේට සෙට් එකේ තියෙන ඇඳට පයින්නවා. අපි මේක දාගමු. අයියෝද සීන් කීයක් තියනවද? සීන් 8යි තියෙනවා. ඕ කන්නවලි කන්න තියෙන්නේ මොනවද? කන්න දිනවා. උතනින් පටන් ගන්න. ඇත්තම කතාවක්. එතකොට කොහෙද බං සතුටක් ඉන්නේ? morning good morning. අයියේ මම ඔයාලට morning කිව්වද? ඔව් කිව්වා. නෑ මම නම් යන්නේ 6ට සෙට් එකකින් ඉන්න ඕන නම් 5:55 යනවා. යන්නේ දෙන්න. මගේ වැඩේ මම හොදට කරන්න ඕනේ කියලා. ඒ ස්පෝර්ට්ස් තමයි. ප්ලේ කරනවා කියන්නේ සතුටින් කරන එක. ඒ වගේ තමයි රස්සාව සතුටින් කරොත් ගොඩ අසතුටින් කරොත් අසතුටින්ම තමයි. ඒ කියන්නේ හරියන්නේම නෑ. මට මගේ රස්සාවට වඩා ඔයගලගේ රස්සාව මාර අමාරුයි. මට බොස් කෙනෙක් නෑනේ. මමනේ බොස්. මමනේ මැනේජර්. මමනේ ඒජන්ට්. එතකොට නළුවෙක් වුණාට වැඩක් නෑ. නළුවගේ මැනේජ්මන්ට් පාර්ට් එකයි ටැලන්ට් තිබ්බට වැඩක් නෑ. ඒජන්ට් පාර්ට් එකයි හරියට තිබුණ නැත්නම් වැඩ නැති යනවා. මොකද ඌ 10ටනේ ඉන්නේ. 8ට එන්න ගම 10ට එනවා. අන්න. රස්සාව අතහැරලා. ගැලවෙන්න බෑ. නවතින්න බෑ. එහෙනම් අතහැරලා යන්න ඕනේ. ඔහොම අතහැරලා ගිය ගොඩාක් අය පිටරටවලදී මට හම්බෙලා තියෙනවා. මෙහෙ වැඩ කරන්න බෑ කියලා. ළඟ එහා පැත්තේ පහළම තියෙන පල්ල ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. හරි ඉන්න මෙහෙ ඉන්නේ. ඒ ගිහිල්ලා එක අඩියක් ගහන්න වෙලාවක් නෑ. වයිෆ් හම්බෙන්න වෙලාවක් නෑ. ළමයිව දකින්න වෙලාවක් නෑ. ඊදර තනකොළ කපා ගන්නත් ඕනේ. නැත්තම් නගර සභාවේ නඩු දානවා. කුණු ටික දාන්න ඕනේ හරියට තැනට ගිහිල්ලා තල්ලු කරලා. නැත්තම් නගර සභාවෙන් නඩු දානවා. බීලා යන්න බෑ කියන්නේ ඇත්තටම බීලා යන්න බෑ. රුපියල් 5000ක් තරම් ෂේප් වෙන පොලිස් කාර්යෝ වෙන්නේ නැහැ. එතකොට ආයේ මෙහි කම්මැලි කියලා රට යන හැමෝම
සීතලේ ගැහි කැනඩාවට පින්ලන්තෙට ගියානේ පහුගිය කාලේ නේ. ෆින්ලන්ඩ් රුපියල් 50 ගාන දීලා අපේ ෆීල්ඩ් එකේ මම හිතන්නේ 100 ගාණක් මේ කෙලව ගත්තා. ෆින්ලන්ඩ් යන්න. හැබැයි ගියෝ මාස 6කින් ආයෙම ඉඳලා මහා සීතලයි තමයි. දෙයියන්ගේ නාමයට අපේ රටවල අපිට වැඩ කරන්න හොඳකුත් තියෙනවා නරකුත් තියෙනවා. සීසන් 4 තිබ්බනම් අපිට සීසන් 4ක් තිබ්බනම් අපි නේ හිම අයින් කරන්න වෙනවා ලොකු ප්‍රොජෙක්ට් නේ. දැන් එහෙම නෑනේ. දවසක් වැස්සත් අපි බහිනවනේ. අම්මට උදේ ඉඳන් වහිනවා කාලා කන්නේ වැස්ස කියලා බහිනවා. අප්‍රේල් මාසෙට අම්මෝ කොහොම වැඩ කරන්නද මන් දන්නේ නෑ. ප්‍රශ්නේ කියන්නේ AC එක හොයාගත්ත එකට වඳිනවා. නේ අපේ රටවල. හැබැයි ඒ රටවල ඒක සාමාන්‍ය උරුම දෙයක්. ඒ මිනිස්සු වැඩ කරනවා. මොකද ජොබ් තමයි ඒක. හොඳට ජොබ් කරන එකට අවුරුදු 67 දී හොඳට විවේක ගන්න chance තියෙනවා. මම හිතන් ඉන්නේ මගේ ළමයි ලොකුයි. ඒගොල්ලෝ මට දැන් කතා කරලා මම නෑ ඒගොල්ලෝ හරිය ගෙදර එනකොට එහෙම ඒගොල්ලෝ කියනවා තාත්ති දැන් ඇති වැඩ කරන්න එපා තාත්ති ඉන්න අපි දෙන්න. ඇයි ඒගොල්ලන්ට දරන්න බෑ මම ඉච්ච මහන්සි නේ කියන්නේ. මම කියන්නේ නෑ. මට පුළුවන් කාලේ නම් මම වැඩ කරනවා. හැබැයි මම කවදා හරි කිව්වොත් අම්මෝ අද ෂූටින් කියලා බලෙන් යන්න දෙන්න දෙපා. ගන්න හොකි ස්ටික් එකක් කකුල් දෙක කඩන්න ගෙදරට වෙලා ඉන්න කියලා. මොකද මං ගිහිල්ලා කැමති නෑ සෙට් වල එහෙම හැල්ලු වෙන්නේ. මම නිකන් දේවල් කියන්නම් ටිකක්. දැන් මගේ එක්ස්පීරියන්ස් කියන්නේ මම කතාව බැලලා ඇත්තටම බැලලා ඉන්නේ මම ඔයගොල්ලන් නෙමෙයි නම් කියන්නේ හරිද? කසාද බැලලා ටික කාලයක් ගියාට පස්සේ මම දැනගත්තේ මම බැලලා ඉන්නේ ડોක්ටර් කෙනෙක්. විතක ලෝයර් කෙනෙක්. විතක චීෆ් කෙනෙක්. විතක CID කාර්යය. විතක පොලිස් කාර්යය. විතක මනෝවෛද්‍යවරියක්. එක මිනිහෙකුට එච්චර ගොඩක් කසාද බැඳ ගන්න හම්බ වෙනවා කියන්නේ මාර එකක්. ඕගලන්ගෙත් එහෙමද? කියන්නකෝ. ඔය බැඳලානේ ගොඩක් අය ඉන්නේ. ඕගොල්ලන්ගේ වයිෆ්ලත් එහෙමද? අය මට මේ විශේෂයෙන් හම්බෙච්ච එකක් නෙමෙයි. ඒක හැම ගෑණියෙම එහෙමද? ඔහොම කැස්සොත් කියනවා ඔකට ගන්න ටෙක්සිස් දෙකයි පේන දේ මෙඩිසින් දෙක මේක දෙක ගන්න. අන්න ડોක්ටර්. මොකක් හරි කියනවොත් ලෝය කෙනෙක් වගේ තර්ක කරලා කොහොම හරි කවුද දිනන්නේ? කවුද දිනන්නේ? ගෑනු. නේ? දැන් මේ ටීවී ඉන්ටර්නෙට් ඇවිල්ලා මුන් දැන් වඩා දානවා. ඒ කියන්නේ ලෝකෙ ඔක්කොම දානවා. දැන් මේ අන්තර්ජාලයෙන් හින්දා ලෝකෙ ඕන කෙනෙක් ඔක්කොම දන්නවා. හැමදේම දන්නවා. දැන් මම ඔය අලුත් ජෙනරේෂන් එකේ සමහර ඔය අපේ ෆීල්ඩ් එකේ ඉන්න ඇත්තේ කතා කරපුවා උන් හැමදේම දන්නවා. නොදන්නව කුලක් නැහැ. හැබැයි අර ප්‍රැක්ටිකලි සමහර අපි ඉගෙන ගන්න දේවල් ජීවිතේ ඒවා අහුවෙන්නේ නැහැ. වයින් බෝතලයක් මෙහෙම අල්ලන්න ඕනේ නැහැ. මෙහෙම මොනවා අල්ලලා මෙහෙම දාන්න පුළුවන් කියන මැසේජ් මේක දන්නේ නැහැ. හැබැයි වයින් එක හැදුවේ කොහෙද? ටැංකිය කොහෙද? ඇයි මේ බුලන් කීයක් හැදුවද 1950 කීයේද ඒක හැදුවේ? ඒ ඔක්කොම දන්නවා. එතකොට ගෑනුත් එහෙමයි ඔක්කොම දන්නවා දැන්. මේද කියන්නේ 2000 පස්සේ ඉපදිච්ච අය ඔක්කොම දන්නවා. මොකද ඒගොල්ලන්ට මොකක් හරි අපි වචනයක් කියපු ගමන් ඒගොල්ලන් කරන්නේ මොකද අයියේ? මේකයි 1942 ඉඳලා ලෝකෙ ඔක්කොම තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ අර චිල්ඩ්‍රන් බ්‍රිට්නිකානේ නේ එන්සයිඩෝපීඩියානේ අපේ තාත්තිලා නේ ඒවල් වල ගෙනත් තියන්නේ අපි ඉතින් ඉස්කෝලේ මොකක් කරුවා අර පොත පොන්න පීයා ගොරෙන් මොකක් හරි එහෙමනේ වෙන්නේ නේ. දැන් නෑ. දැන් ඕන කෙනෙක්ගේ මේ ෆිංගර් ටිප්ස් වල තියෙනවා ලෝකෙම. හැබැයි ඒ දන්න එකම තමයි අපිට අනිත් පැත්තට හෙණයක් වෙලා තියෙන්නේ. මොකද මේක ඔබ ඉන්න ඇරෙන්න ජීවිතේ වෙන කිසි දෙයක් කරන්න. ඕගොල්ලන් මාර වාසනාවන්තයි. මොකද ඕගොල්ලන් රස්සාවට ආවට පස්සේ ටෙලිෆෝන් ඔබ ඉන්න වෙලාවක් නෑ මම හිතන්නේ. හැබැයි ලංකාවේ අනිත් හැම එකකින්ම රස්සාවල් කරන්න ටෙලිෆෝන් ඔබ අපේ ෆීල්ඩ් එකේ පවා.
මම මේ ළඟදී සිරස ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් මම කිව්වා හොඳ පණ තියෙන ඩිරෙක්ටර්ස්ලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා නම් කරන්න පුළුවන් නම් ලොකු උදව්ව මේ සෙට් වලට ෆෝන් කියන එක නවත්තලා දෙන්න. ඒක අපේ රස්සාවේ බව. අද රැට යන්න දින එපිසෝඩ් එක මම උදේ ෂූට් කරද්දි ලයිව් දාලා ඉවරයි. ඉතින් කොහෙද බං මැජික් එකක් මේකේ? ඒ තරම් ගොබ්බයි. විශේෂයෙන් වීඩියෝ Facebook live ම තමයි ඉන්නේ උදේ ඉඳන් රැ වෙනකම්. ඉතින් කොහෙද රස්සාවට ફોකස් කරන්නේ? මගේ ෆෝන් එකට ගත්තොත් සාක්ෂි ධර්මයේදී කවදාවත් මම ෆෝන් එක උස්සලා නැහැ. එයාට මම ආයෙ කෝල් බෑක් කරන එක කරන්නේ. මොකද මේ ෆෝන් එක පැය 24ම 365ම සයිලන්ස්. ඇයි මගේ රස්සාවට ෆෝන් එක රින් වුණොත් ඒක ආනන්තරීය පාප කර්මයක් වගේ. මේකක් තියෙනවනේ භයානකම පාපයක් වගේ. එතකොට මම රස්සාවට ફોකස් කරනවා නම් මේ ෆෝන් එක තියන් ඉන්න බෑ. දැන් ඉන්න අය හැමදේම දන්නවා. ඒ හින්දා ආයිමත් අර සබ්ජෙක්ට් එකට එන්න මම ළඟදී දැනගත්තේ අපේ වයිෆ් ඒ ඔක්කොම දන්නවා කියලා මම දන්නවා. මේ මෝටර් මෙකැනික් කෙනෙක් කියලා මම ඊයේ පෙර දැනගත්තේ. අයි කාර් එක ස්ටාර්ට් කරනවා රේඩියේටර් අපේ මේ කාර් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා බලා ගන්න. ඒකත් දන්නවා. ඉතින් මේ අනිත් එක මම දන්නේ අපේ වයිෆ් තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ එහෙම තියෙනවද කියලා. ඇඳුම් නැහැනේ. කවදාවත් ඇඳුම් නැහැ. ඇඳුම් නැහැ. ඇඳුම් නැත්තේම නැහැ. කොහේ හරි ගමනක් යන ලෑස්ති වෙච්ච ගමන් මේ මල්මාරි අරිනවා. ඒ නෑ මේ අඳන් යන්න ඇඳුමක් නැහැ. යකෝ මෙච්චර දවස් එළුවෙන් දීදී නේද? කවදාවත් ඔයගොල්ලන්ගේ ගෑනුන්ට ඇඳුම් තියෙනවද? කියන්නකෝ. ආ? නෑනේ. නෑ. ඇඳුම් නෑ. මම හිතුවේ මගේ වයිෆ් විතරයි කියලා. බලන් යද්දි ෂේප් පළවෙනිද මම දැනගත්ත හොඳ පාඩමක් කියන නෑන්නේ. ඊළඟට තීරණ ගන්න මම අමුතු විදියට නේ. දැන් ඔය shopping යනවා කියමුකෝ. මම කියන්නේ කඩේ කොයි තීන කියලා කියන්නේ. හරි හරි යන් ඔහොම යන්කෝ යන්. කොයි තීන කියලා කියන්නේ. යන්. අන්නතන යකෝ මම නයිට් රයිඩ් එකද මම බුක් කරලා ආරෝ ගන්න. මෝටර් සයිකල් යද්දිත් එහෙම වෙන්නේ නැති. කාර් එක යද්දිත් එහෙම වෙන්නේ නැති. එහෙම ආවයි ඉතින්. මම මේ නිකමට මේ මට දැනගන්න ඕනේ ඉතින් මම ඇහුවේ මගේ නෝනා වගේද ඔයගලගේ නෝනාලා කියලා. මට ඔයගලගේ මූණවල් පේන්නේ නැත්නම් මට හරියට මූණවල් දැකලා කියන්න පුළුවන්. ඔයාගේ වයිෆ් එක නෙමෙයි නේද? බැලනනේ? ඔව් ඔයා. හා? බැල? නෑ? බඳින්න එපා බං එහෙනම්. හරි නේද? නෑ මම බඳින්න එකයි ළමයි හතර එකේ සම්බන්ධයක් නෑ. මේ මොකක් හරියට නිකන් සීල් එක කපනවා වගේ එකක්. බැන්දම නිකන් සීල් කරලා තියෙන එක කපලා දැන් ළමයි හදන්න පුළුවන් එහෙම ගන්න නෑ. එහෙම නැති මෙතන ඉන්න ඔක්කොට මේ ළමයි ඉන්නේ. බඳින්න කල්ලුත් නේද? මගේ යාළුවෙක් මේ ළඟදී බැන්දා. අපේ බීඩ් එකේ මේකප් කරන මල්ලි කෙනෙක් මේ ගියානේ මම බැන්දා. කවද්ද? ගිය සුමානේ. අම්මට සිරි මරුනේ. ඇත්තද? ඔව් මේ දැන් ප්‍රෙග්නන්ට් ඈ? ගිය සුමානේ බැන්දා අද ප්‍රෙග්නන්ට් කිව්ව කොහොමද? දැන් මාස 4ක් වෙනවලු. එතකොට මේ දෙකේ සම්බන්ධයක් නැහැ. මේ බඳින්න ඇයි? ඔයාලට මතක් වුණා නේ ඒක. ඒක තමයි ආර්ට් කියන්නේ. ආර්ට් කියන්නේ කොයි හරි කැන්වස් එකක හරි නැත්තම් චිත්‍රපටයක් හරි මොකක් හරි වෙද්දි අපිට hina යනවා. අපිට කඳුළු වෙනවා. සමහර සින්දු හදි අඬනවා. මේ සින්දු ලියපු එක අදන්නෙත් නෑ අපි අඬනවා කියලා. එහෙම තමයි ආර්ට් කියන්නේ. මෙහෙන් දාද්දි අපේ ෆ්ලෑෂ් වලටපත් වෙලා ඩඩ ගාලා ගිහිල්ලා ඔන්න අපි ඉස්කෝලේ යද්දි ප්‍රේමයක් මතක් වෙයි. මොකක් හරි එහෙම වෙනවනේ. නැත්තම් ওই චාමරවල එහෙම ඔච්චර සින්දු කියන්නේ කොහොමද? චාමර සින්දුවක් කියන්නේ චාමරගේ සින්දු විඳින්නේ ඇයි? චාමර දඟලනවද? චාම උඩ පනිනවද? නෑ මෙහෙම ඉඳන් කියනවා. හැබැයි මේ සින්දුවේ කියන ඉමෝෂන් එකනේ විදි. මම මගේ එක්ස්පීරියන්ස් එක බලලා ඩුබායි ගිය වෙලාවක
අනිත් කවුරුත් සිං කරද්දී නොතිබුණු රියැක්ෂන් එකක්. චාමර සිං කරද්දී මිහිම පවුහාය ගහක් ඉන්න ග්‍රවුන්ඩ් එකක මිහිම මිනිස්සු ඇදෙනවා. ඌ නටන්නෙත් නෑ දඟලන්නෙත් නෑ හරියට. හැබැයි ඒ කියන ඉමෝෂන් එක. ඒ කියන්නේ තව කෙනෙක්ගේ දේ තමන්ගේ එක්ස්පීරියන්ස් එකකට රස විඳින එක තමයි ආර්ට් කියන්නේ නේ. ඒකනේ අර ටක් කරලා පැන්නේ එළියට. නෑ. ඔය දැන් මට මූණවල් නොපෙනුනට අපේ වයින් ගැන කියනකොට ඔක්කොටම අනේ කොහොමද අපේ ගෑණි ගැන මූ දැනගත්තේ වගේ එකක් මූණවල් නේ. නේ. හැබැයි මං කියන්නේ ජීවිතේ මැනේජ් කරගන්න එක තමයි තියෙන්නේ. අපි කොච්චර වැඩ කරත් මං අර කිව්වේ වැඩ කරන්න ඕනේ වැඩ කරනවා. හැබැයි කොච්චර වැඩ කරත් ලයිෆ් එකේ අනිත් පාර්ට්ස් වලටත් සින්දුවක් අහන්න. සින්දුවක් කියන්න. යාළුවොත් එක්ක පාටි දාන්න. අඩුම ගානේ යාළුවෙක් එක්ක කතා කරන්න. විශේෂයෙන් ගෙදර ගෑණිත් එක්ක කතා කරන්න. වයිෆ් එක්ක කතා කරන්න. ජීවිතේ වෙලාවක් හදාගන්න. කතා නොකරොත් අපේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ කතා කරලා අපි ක්ලියර් කරගන්න නැති හින්දා. රස්සාව කොච්චර අමාරුද? රස්සාවේ කොච්චර ස්ට්‍රෙස් තිබ්බත් මොහොතක් හදාගන්න. මම මේ කියන එක අනිවාර්යෙන් මේ අවුරුද්දේවත් නොකරන නම් හිතන්න. නොකරපුවා ගෑනුම පුදුම කරවන්න ඉඳගෙන කතා කරා. ඒකට හොඳම chance time එක තමයි පුළුවන් රැයට කන එක පොඩ්ඩක් මං එනකන් කන්න ඉන්න කියලා හරි ඉඳගෙන කන්න පොඩු දෙන්න ටීවී බල කන්න නැතුව. එතකොට ගිනි කඳු ඇස්සේ ලාව මෝදු වෙන එක දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට ගිනි කඳු බ්ලාස්ට් වෙන්නේ. ඔයාගේ ඇස්සේ තියෙන ප්‍රශ්නේ හරි, එයාගේ ඇස්සේ තියෙන ප්‍රශ්නේ හරි, සැකේ හරි, මොකක් හරි, ඊඩිසියාව හරි, පවුලේ ප්‍රශ්න හරි, සමාජ පවුලක් හැටියට අපි ඊළඟට කරන්න තියෙන ටාගට් එක හරි, ඊළඟට ගයක් හදන එක, ළමෙක් හදන එක, මේ සියලු දේවල් කතා වෙනවා. ඒක මරු chance එකක්. එහෙම නැති වුණොත් අපි රස්සාවට ફોකස් වෙලා ගෙදර ගෑණි උයන එකටයි ළමයි හදන එකටයි ફોකස් වෙලා විතරක් හිටියොත් එක මොහොතක් වෙනවා මේක දරා ගන්න බැරි වෙනවා. විශේෂයෙන් ඕගොල්ලෝ අපි වගේ රස්සාවල් කරන අයට. දැන් අපි පැය 24 මේ රස්සාවෙන් ඉන්නේ. පැය 24ම රස්සාවෙන් ඉන්නේ ඕගොල්ලෝ. විශේෂයෙන් වෙන්න මම කියන්නේ ඕගොල්ලන් ඕෆ් වුණාට තනතුරෙන් ඉහළ යන්න රස්සාව ඉන්න වෙලාව වැඩි වෙනවනේ. 12 පැය 8 කියලා කිව්වට 8 16 32 ඒ 24 නිකන් පයින්නවා. එතකොට ඒ ඇස්සේ අපි අර පොඩි උන් එක එහෙම පොඩ්ඩක් දැඟලුවේ නැත්තම් ගෙදර නෝනා කියන දෙයක් ඇහුවේ නැත්තම් අර ස්ට්‍රෙස් එකත් එක්ක මෙහෙන් ස්ට්‍රෙස් එකක් ආවොත් ජීවිතේ පාරයි. ඇත්තම කතන්දර. හිතන්න රස්සාව කොහොම ස්ට්‍රෙස්. ඒ තියෙද්දි මේ ගෙදරනොත් ස්ට්‍රෙස් වුණා. ඔෆිස් එකෙන්වත් එපා වෙනවා. ගෙදර යන්නත් එපා වෙනවා. රයිට් මේ අර මල්ලිගේ සින්දුව ඇහෙද්දි මේ මට මෙහෙම එකක් කියන්න හිතුණා වාසනාවට මේ මල්ලි මේ ඔය සිරස වගේ ප්‍රෝග්‍රෑම් වලට මේගොල්ලන්ට මගේ සුපර්ස්ටාර් ප්‍රෝග්‍රෑම් වලට යන්න හම්බුනේ නැති එක වාසනාවක් කියලා හිතුණා මට ඒක වෙලාවයි. තාම අපිට එහෙම සින්දු අහන්න හම්බ වෙනවා මේ වගේ තැන්වල. අර අමර දේව කියපු රහම ඒ මල්ලි අපිට දෙනවා. ඒගොල්ලෝ ඒ කියන සින්දු කවදාවත් අර වගේ තැන්වල කියන්න බෑ. මම මේ නිකන් ඕගොල්ලන්ගේ රසාස්වාදයට මම මේ කියන්නේ. හිතන්න දැන් මේ මාව දන්න කෙනෙක් වෙයින් ටිකක් මේ හිතන්න මේ දැන් සින්දුවක් මට කියන්න කියපුවාම මම අහනවා දැන් ඉස්සර වගේ නෙමෙයි. කොයි version එකද ඕනේ? ස්ටාර් version එකද? අලුත්ම කරුණේ මොකද්ද? cover version එකද? නැත්නම් original එකද කියලා. ලංකාවේ මියුසික් එහෙම වෙනස් වෙලා. නැද්ද කියන්නකො? දැන් මේ මෙයා ගිහින් කියනවා ජීවිතේ ඔක කොහොම කියනවනේ? වාසනාවට මෙතන කිව්වේ. තාලකයකට ගිහින් කිව්වනම් ඔහොම කියන්න වෙන්නේ නැහැ. නේ? දැන් අපි හිතමු ගීයකින් කෙසේ මතකද? දැන් මම මේ කියන්නේ ඔරිජිනල් version එක. මේකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ.
හරියට ගියා නම් මෙතන කීට නම් කියන සින්දුව. හැබැයි ස්ථාතානයකට ගිහිල්ලා ඔහොම කිව්වොත් කවදාවත් ඔයාව මේ රටේ තේරෙන්නේ නැහැ, ඇප්‍රීෂিয়েට් වෙන්නේ නැහැ. මට අහුණා එහෙම කියන්න ඕනේ කොහොමද කියන එක. මට පේන විදිය මේ කියන්නේ. මුලින්ම